බාහ්‍ය දාරුචීරි. සිවුරක්වත් දරා ගන්න පින ලැබුණේ නැහැ. දරපතුරු ටිකක් ඇඳගෙන කැලේකට වෙලා හිටි. බුදු කෙනෙක් පහළ වෙලා කියලා දැනගත්ත වෙලාවේ දුවගෙන පයින්ම විශාල දුරක් සවැත් නුවරට ආවා. බුදුරජාණන් වහන්සේ මහා පාරේදී හම්බුනේ. දැක්ක ගමන් මේ බුදු කෙනෙක් කියලා සසර පිනට වැටුණා. දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. අනේ ස්වාමීනි මට ඉක්මනට බණ ටිකක් කියන්න කියලා. ඒ වෙලේ බුදුහාඳුර පිණ්ඩපාතේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා බාහ්‍ය මේ බණ කියන වෙලාවක් නෙමෙයි තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ යන වෙලාව කියලා. එතකොට බාහ්‍ය කියන අනේ ස්වාමීනි ඔබ වහන්සේට අනතුරක් වෙයිද මට අනතුරක් වෙයිද කවුද දන්නේ? මට ඉක්මනට බණ ටිකක් කියන්න කියලා. එතකොට බාහ්‍ය කියන අනේ ස්වාමීනි මට අනතුරක් තේරෙනවා. මගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන්. ඔබ වහන්සේට කරදරයක් වෙයිද කවුද දන්නේ? ඔබ වහන්සේ නම් නිවන් අවබෝධ කරගත්ත කෙනෙක්. මං තාම කෙලෙස් සහිතයි. මට ඉක්මනට බණ ටිකක් කියන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළ බුදු ඇසින් බැලුවා බාහියට මෙච්චර කලබලයක්. ඔහුට ජීවත් වෙන්න ආයුෂ තියෙනවද කියලා බුදු ඇසින් බැලුවා. බලනකොට දැක්කා පොඩි වෙලාවයි ආයුෂ තියෙන්නේ. මේ මරු විකලෙන් වගේ කියවන්නේ. පෙර සසරේ කර්ම විපාකයකට යක්ෂණියක් එනවා පන්නගෙන පලිගන්න. ඒක කර්ම විපාකයක්. බුදුහාඳුර ඒක වළක්වන්න ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතේ තියාගෙන කෙටියෙන් හකුලවල බණ ටිකක් කිව්වා. දිත්තේ දිත්ත මත්තම් භවිස්සති. බාහිය යමක් දැක්කොත් දැක්කා විතරයි. එතනින් එහාට නිමිති සටහන් හිතට අරගෙන කෙලෙස් ඇති වෙන විදියට හිතන්න එපා කි. දකින්න දේ එතනින්ම විදර්ශනා කළ අතහරින්න කිය. සුතේ සුත මත්තම් භවිස්සති. යමක් ඇහුනොත් ඇහුණා විතරයි කියලා එතනින්ම විදර්ශනා කළ එක අතහරින්න. මුතේ මුත මත්තම් භවිස්සති. යමක් දැනුනොත් දැනුණා විතරයි කියලා අතහරින්න. විඥානේ විඥාන මත්තම් භවිස්සති. යමක් හිතුනොත් හිතුණා විතරයි කියලා අතහරින්න. බාහිය ඔබ ඒ විදිහට අරමුණු එතනම අතහැරියොත් ඔබේ හිත එතන පිහිටන්නේ නැහැ කියෝ. වෙන තැනක පිහිටන්නෙත් නැහැ. ඒ අතරත් නැහැ ඔබ පිරිනිවන් පානවා. ධර්මය හකුලවලා බාහියට ගැලපෙන විදිහට කෙටියෙන් බණපදයක් කියෝ පොඩ්ඩයි. බාහිය එතනම දන ගහගෙන මහපාර අයිනෙම ධර්මයේ විමසනවා. යක්ෂණියාවා එනකොට තමන්ගේ සංසාරේ පලි කරන්න ආපු වෛරක්කාරයා පාරයිනේ ඉන්නවා දැක්ක. අමනුස්සයෙක්නේ එකපාරට ඇවිල්ලා ගහන්න බෑ. කවුරු හරි වාහකෙක්ව ගන්නවා සමහර. එතන එළදෙනක් හිටියා. එළදෙනට ආවේශ වෙලා අනිනවා. එහෙමයි තියෙන්නේ. එළදෙනට යක්ෂණියෙක් ආවේශ වෙලා එන්න කියලා තියෙන දේශ. එහෙමම මැරිලා වැටුණා. එදා බුදුරජාන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වඩිනකොට සංඝයා මේ ආරංචිය කතා කර කර ඉන්නවා. බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි කවුරු ගැනද මේ කතාව වෙන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද උදේ පාන්දර දරපතුරු ඇඳගත්ත කෙනෙක් කලබලෙන් වගේ ජේතවනයට ආවා කි. ඒ කෙනා තථාගතයන් වහන්සේ සමග නගරේ කතා කර කර ඉන්නවා මිනිස්සු දැකලා තියෙනවා. ස්වාමීනි ඒ කෙනාට එළදෙනෙක් ඇනලා අන්න මහපාර අයිනක වැටිලා ඉන්නවා. කවුද ඒ කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ඒ වෙන කවුරුත් නෙමෙයි මේ බුද්ධ ශාසනයේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රම කෙනා කියෝ. ඒ බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ කියෝ.